සුරුදයක් තියෙනවා ඉස්සරහම ගන්න තියෙන මේ පික්චර් එක තමයි අපි ගන්නෙ. මම මේ ස්ටික් ෆිගර් ගන්න ප්‍රොජෙක්ට් එක සාම්පල් එක තමයි ගන්නෙ. මේක හිතමු අපි අයින් කර ගන්න ඕනේ මේ කියලා මේ ඩයලොග් බබල් එක. මේක අපි ඉස්සරහම මේ තියෙන ඉමේජ් එක මේක ඩුප්ලිකේට් කර ගන්න ඕනේ. ඩුප්ලිකේට් කරගෙන ලේසිම විදිහ තමයි මේක තේරුම් ගන්න. මේක පල්ලෙහා තියෙන ලේයර් එක අපි පේන්න නැති කර ගන්නවා. ඊට පස්සේ මේ උඩ එක විතරයි පේන්නේ. ඊට පස්සේ අපි කරගන්න ඕනේ මේ ඉමේජ් එක සිලෙක්ට් කරලා යන්න ඕනේ මාස්කින් වලට. මෙතන ඔපැසිටි කියන එකේ මාස්ක් කරන මේ එකක් ඕපන් කරගන්න ඕනේ මේ පෙන් ටූල් එක බලන්න. ඊට පස්සේ ඔයා යනවා ප්‍රෝග්‍රෑම් වින්ඩෝ එකට ගිහිල්ලා මේ බබල් එක වටේ ඔයාලා අයින් කරන ඕන ඔබ්ජෙක්ට් එක වටේ මේව සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරන අන්තිම ඔයාලා පස්සේ ඔයාලා පේන නැති ඒ කැලේ කැපිලා යනවා. මේකට වෙන්න ඕනේ අපි මේක ඉන්වර්ට් කරගන්න ඕනේ. ඉන්වර්ට් කරපු ගාම ඒ කැලේ කැපිලා යනවා. ඊට පස්සේ අපි අත්‍තරම කරන්නේ මේක අයින් කරනවා කියලා මේ කැල කුට්ටිය අයින් කරලා දාලා අපි පල්ලෙහා ඩුප්ලිකේට් කරලා තියෙනවානේ. ඒ මේකම ඩුප්ලිකේට් කරලා තියෙන මේ තියෙන ඉමේජ් කැලලක්ම මෙතනට මෙහෙම කරලා මූව් කරගන්නවා. අපි ඒක කරන්නේ මේකේ ට්‍රැක් අවුට්පුට් එක අයින් කරලා මෙන්න මෙහෙම කරලා මේකේ ඔයාලා පේනවා ඉතින් අපි අනිත් පැත්ත අයින් කරලා ඒතර තමයි පේන්නේ මේ පල්ලෙහා තියෙන ඉමේජ් එක මෙන්න මෙහාට ගත්තා වම් පැත්තට. අපි උඩ තියෙන එක ඉස්සෙල්ලා කපාගත්ත කැලල අයින් කරගමු. ඒතර පේනවාද මේ පල්ලෙහා තියෙන එක මෙහෙට කරලා තියෙන්නේ. ඒතර දැන් මේ තියෙන කැලලෙන් අර උඩ කපපු කැලල ෆිල් වෙනවා. ඔහොම තමයි ඕනම ෆොටෝ එකක ස්ටිල් ඔබ්ජෙක්ට් එකක් අයින් කරගන්න ප්‍රීමියර් ප්‍රෝ ඇතුලේ. ඔය විදිහට තමයි වීඩියෝ වලත් අයින් කරගන්නේ අතරම. හැබැයි ඒක මූව් වෙනවා නම් ඒක මාස්ක් මේ කරලා ඒක ටයිම් ස්ටැම්ප් වලින් යන්න ඕනේ. ඒක මම වෙන වීඩියෝ එකෙන් කියන්නම්. මේකෙම මොකද ඉක්මනින් ඉගෙන ගත්තා නම් අපි සබ්ස්ක්‍රයිබ් දාලා සපෝට් එකක් දෙන්න. ජය වේවා.